අපි බලමු ඔයාගේ ජීවිතේ නිහඬවම ඉවත් වෙලා යන දේවල් මොනවද කියලා. ඔයා කොච්චර ආදරය කළත් ඒ ආදරයට කිසිම වටිනාකමක් දුන්නේ නැති පුද්ගලයෙක් ගැන ඔයාගේ හිතේ තියෙන බලාපොරොත්තුව නැති වෙලා යනවා. ඔයා හැම දෙයක්ම හැම කෙනෙක්වම පාලනය කරගෙන හිටියනම් ඔයා ඒ දේවල් තේරුම් අරගෙන ඒ තත්වයෙන් ඉවත් වෙනවා. අර අපි කියන්නේ වෙන්න තියෙන දේවල් කොහොමද සිදු වෙනවා. අපිටත් ඒ දේවල් නවත්තන්න බෑ වෙනස් කරන්න බෑ කියලා. අතීතේ සිදු වුණ දේවල් ගැන පසුතැවිලි වුණා නම් ඒ දේවල් ගැනම විතරක් හිතමින් හිටියනම් ඒ తত্ত্বය ජීවිතෙන් ඉවත් වෙනවා. ඔයාව අවශ්‍ය වෙලාවට විතරක් ඔයා එක්ක කතා බහ කරපු ඔයාගෙන් ප්‍රයෝජන ගත්ත පුද්ගලයෙක් ඔයාගේ ජීවිතෙන් ඉවත් වෙනවා. කවුරු හරි කෙනෙක් ආපහු එනකන් ඔයා බලාගෙන හිටියනම් ඔයා ඒ බලාපොරොත්තුව අත්හැරලා දානවා. මට අර දේ නෑ මේ දේ නෑ මට මේ දේවල් ලැබෙන්නේ නැහැ කියලා හැමතිස්සෙම අඩුපාඩු නෙගටිව් thoughts එක්ක නෙගටිව් සිතුවිලි එක්ක හිටියනම් ඒ දේවල් ඉවත් වෙනවා. ඔයා ධනාත්මකව හිතන්න පටන් ගන්නවා. ඔයාගේ ජීවිතේට ගැළපෙන්නේ නැති සම්බන්ධතාවයක් ඕ මොනවා හරි බැඳීම් සදහටම ඉවත් වෙලා යනවා. ඒ දේ යුනිවර්ස් එකෙන් තමයි වෙන්නේ. ඔයා බලෙන් කිසිම දෙයක් කරන්න යන්න ඕනි නැහැ. පරණ වේදනා සියල්ලංගෙම ඉවත් වෙනවා. ඔයා හැමෝම සතුටු කරන්න උත්සාහ කරපු කාලය අවසන් වෙනවා. දැන් ඔයා ඔයාගේ සතුට ගැන හිතන්න පටන් ගන්න කාලයක්. මේ රීඩින් එකේ ඔයාට රෙසිනේට් පණිවිඩ ගන්න ඔයාටම කියලා ප්‍රයිවට් රීඩින් එකක් ඕනි නම් WhatsApp මැසේජ් එකක් දාන්න. channel එක subscribe කරන්න. ඔයාට සුබ දවසක් වේවා.